එන්නකෝ අද චුට්ටක් මාත් එක්ක කතා කරන්න. මේ රෙඩි කරන්න හදන්නේ ලකී බෝල් 6ක්. මේක බලන ගමන් අපි චුට්ටක් වෙලා කතා කරමු නේද? පැන්සිරුම් අපේ පේජ් එකට ගොඩාක් වෙලාවට ඕඩර්ස් එන්නේ අපේ මේ වීඩියෝස් වල තියෙන අයිටම් දැකලා ඒවට ආස හිතිලා වීඩියෝස් වලට ආස හිතිලා තමන්ටම මේ අයිටම් අයිති කරගන්න එහෙම නැත්නම් කාට හරි gift එකක් විදිහට දෙන්න. ඔන්න ඔය වගේ ඕඩර්ස් තමයි අපිට එන්නේ. ඔයා ඉස්සරහට අපෙන් ඕඩර් එකක් ගන්න ඉන්න කෙනෙක් නම් මේ කතාව අනිවාර්යෙන් අහලා ඉන්න. ඔයා ඔන්ලයින් ඕඩර් එකක් දානකොට කොහේ හරි පේජ් එකකින් ඔයා කැමති අයිටම් මේකේ තියෙනවා නම් ඔයා කැමති පාට වලින් තියෙනවා නම් එතකොට ඔයාගේ හිතට සතුටුයිනේ. ඒ වගේම තමයි ඔයාගේ හිතට සතුටු නම් ඒ ඕඩර් එක එවන කෙනත් ඉන්නේ ගොඩක් සතුටින්. මේකයි කතාව. ලකී ස්කූප් එකේ ලකී බෝල් එකේ අහම්බෙන්නේ අයිටම් ඇඩ් වෙන්නේ. ඉතින් ඕඩර් එක ගන්න ඔයාලා තියා මමවත් දන්නේ නෑ ඒ වෙලාවට මොනවද ස්කූප් එකට ඇඩ් වෙන අයිටම් බෝල් වල මොනවද තියෙන්නේ. අහම්බෙන් තමයි මේ සේරම වෙන්නේ. අපි ඔයාලට එවන මැසේජ් එකේ තියෙනවා ඔයාලා කැමති මොන වගේ අයිටම් වලටද මොන පාටටද කැමති වයස කීයද? ඉතින් මෙන්න මේ විස්තර ටික ඔයාලට අපිට කියන්න පුළුවන්. ඔයාලගේ වයස කිව්වොත් මට පුළුවන් ලකී ස්කූප් එකට හෝ ලකී බෝල් වලට ඇඩ් වෙන අයිටම් චූටි වෙනස්කම් කරලා ඔයාගේ වයසට ගැලපෙන විදිහට අයිටම් ටික ඇඩ් කරලා ඒ වගේම ඔයා කැමති මොන පාටටද කියලා කිව්වොත් මට පුළුවන් මම ළඟ ඔයා කැමති කලර් එකෙන් අයිටම් තියෙනවා නම් ඒ කලර්ස් වලින් අයිටම් ඇඩ් කරලා ඔයාගේ ඕඩර් එක රෙඩි කරලා එවන්න. ඉතින් ඒ වගේම තමයි ඔයා කැමති මොන වගේ අයිටම් වලටද කියලා කිව්වොත් කෙනෙක් හෙයා ක්ලිප්ස් වලට හෙයා බෝල් වලට ගොඩක් කැමති වෙන්න පුළුවන්. තව කෙනෙක් මේකප් අයිටම් වලට ගොඩක් කැමති වෙන්න පුළුවන්. තව කෙනෙක් ස්කින් කෙයාර් අයිටම් වලට ගොඩක් කැමති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඔක්කොටම කැමති කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා මොන වගේ අයිටම් වලටද කැමති කියලා කිව්වොත් ඒ අයිටම් ලකී ස්කූප් එකට ඇඩ් උනේ නැත්නම් මට පුළුවන් චූටි වෙනස්කම් ටිකක් කරලා ඔයා කැමති අයිටම් කීපයක් හරි ඔයාට ඇඩ් කරලා එවන්න. මම වුණත් කැමති ඕඩර් එකක් දානකොට මං කැමති අයිටම් තියෙනවා නම් මං කැමති පාට වලින් තියෙනවා නම් එතකොට මං සතුටින් ඉන්නේ. ඉතින් මං වගේම තමයි මං දන්නවා මගෙන් ඕඩර්ස් දාන ඔයාලත් ඒ වගේ කියලා. ඉතින් ඔයාලා ගන්න පාර්සලේ ඇතුලේ තියෙන දේවල් වලින් ඔයාලා ගොඩක් සතුටු වෙනවා නම් මටත් පුළුවන් ගොඩක් සතුටින් මේ වැඩ ටික කරගෙන යන්න. ගොඩක් සතුටුයි මටත් ඔයාලගේ සතුට නිසාම. ඉතින් මම මේ කතාව ඔයාලට කියන්න හිටිය දවස් කීපයක ඉඳලා ඒකට වෙලාවක් ලැබුණේ නැහැ.